හිරුන්දි. ඔයා කාටවත් ආදරය කළේ නැද්ද? මගෙන් ආදරේ ඉල්ලපු අය හිටියා. ඒත් මං කාටවත් ආදරේ කියලා නැහැ. ඇයි? ආදරය කරන්න බෑද? ආදරයට වඩා ගොඩක් බලාපොරොත්තු මට තියෙනවා. ඒ මොනවද? මට විශ්වවිද්‍යාලය යන්න බැරි වුණා. ඒ අපේ දුප්පත්කම හින්දා. මට මගේ මල්ලිට හොඳට උගන්වන්න ඕනේ. මං හින්දා මගේ අම්මයි තාත්තයි හුඟක් දුක් විඳා. ඒ දෙන්නට යහපත් ජීවිතයක් හදලා දෙන්න ඕනේ. ඒ කියන්නේ වඩුනේ පොසතෙක් වෙන්නේ නේද? සල්ලිකාරයෙක් වෙන්න ඕනේ නැහැ. යහපත් විදියට හොඳින් ජීවත් වෙන්නයි ඕනේ. ඒකද දැන් ඔය මේ බැංක් ලෝන්ස් ගහලා මේ පිස්සු කරන්න හදන්නේ? සර්ට බෙන්නේ එක විකාරයක් විදියටද? අයියෝ සරල ජීවිතයක් ගත කරන්න බැරි. හා? ඔය බිස්නස් වල අත ගෙවුවම නිකන් ජීවිත සංසීමක් නැති වෙනවනේ. ඇයි සංසීමේ මේ තරුණ කාලේ දාසේ ගත කරන්න බැරි? සර්ට මේවා තේරෙන්නේ නැත්තේ? සර්ට සපවත් ජීවත් වෙන්න අවශ්‍ය වටපිටාව සර්ගේ දමාපියෝ හදලා තියෙන හින්දා. හරි. ඔයත් ඉතින් අපේ මමී වගේමයි. මම වට සුබ පතන්නම්කෝ. ඒක නෙමෙයි. අර මම අර කියපු කාරණාව ගැන මොකද කියන්නේ? ආයිත් ඒකමනේ අහන්නේ. ඉතින් වෙන දෙයක් මට වගේ අහන්න නෑ ඒකයි. මට ආදරේ තහනම්. ඒ ගැන කතා කරන්න එපා. මගේ මමී කැමති නැත්නම් මොකද කියන්නේ? ඔයාගේ මමී කැමති වෙන්නේ නැහැ. අපි හරියට අහසයි පොළවයි වගේ. දැන් මං අහන්නේ මගේ මමී කැමති වුණොත් ඔයා මොකද කියන්නේ? එතකොට මං ඒ වෙලාවට උත්තරයක් දෙන්නම්. එහෙනම් වෙන කාටවත් ආදරය කියලා කියන්නේ නැතුව ඉන්නවද? හිරුන්දි. මම ඇත්තටම ආදරේ. අපි යමු. එකමට කියන්න ආදරේ කියලා. මට බෑ. හරි. බැරි නෑ. මම මෙතනින් එක අඩියක්වත් හෙල්ලෙන්නේ නැහැ. හරි. ආදරේ. අපි යමු. ෂුවර් එකට එහෙනම් ඌ හිරුන්දිගේ බෝයිෆ්‍රෙන්ඩ් වෙන්නේ නැති. නැත්තම් ඌ උඹට ওই විදිහට ගහන්නේ නැහනේ. මට ගහන්න කවුද මට කැළුවේ? මං කොහෙ ගහන්නද? මම තනිකර පන්ච ඔක්කොම බ්ලොක් කරා. බ්ලොක් කරා? එහෙනම් මේ නායෙදි මිලා තියෙන්නේ. නායෙ බ්ලොක් වෙච්ච ඉඳ වෙන්නද නේ? මේ. හරි. ඔව්. බෝයිෆ්‍රෙන්ඩ්ට සර් කියලා කතා කරන්නේ නැහනේ. හරි. සර් කියලා කතා කරුවා? ඔව්. හිරුන්දි මෑස්ට කතා කළේ සර් කියලා. එහෙනම් ෂුවර් එකට ඒ අමාලි සුරවීරගේ පුතා වෙන්නේ නැති. ඔව්. මටත් එහෙම හිතෙනවා. හරි. මොකද අමාලි සුරවීරගේ කට් එකම තමයි මෑස්ටත් තියෙන්නේ. එහෙනම් කොල්ල කෙල්ලව දැලේ දාගනියා. සෙනි අමාලි සුරවීර වගේ බිස්නස් ලේඩි කෙනෙක් හරි හිරුන්දි වගේ කෙනෙක් තමන්ගේ ලේඩි කරගනීද? කොල්ල අම්මට හොරෙන් වෙන්නේ නැති ලව් කරන්නේ. හිරුන්දි කවදා හරි මගේ කකුල් දෙක ළඟ දන ගහනවා. හරි? ඒ දවස් දකින්නයි මට දැන් ඕනේ. ඔබ දවසින් දවස හිරුන්දිට වෛර කරනවා. ඒකට ඕන කරන දේවල් නියමෙටම සෙට් වෙනවා. කවද්ද බං ඔබ හිරුන්දිව දිනාගන්නේ? මාලේ. පුතා තාමත් නැහැ. කෝල් එක තියලා බලන්නකෝ. මං කෝල් කරා ෆෝන් එක ඔෆ්. තාම ලැජ්ජාවෙන් ඇත්තේ. හිරුන්දි ගෙදර ගියත් දන්නේ නැහැ.
හෙලෝ. මං අමාලි කතා කරන්නේ. අමාලි මැඩම්. ඔව්. හිරුන්ද ගෙදර ආවද? අපිත් මේ බලාගෙන ඉන්නේ ඒක තමයි. බලන්නකො මැඩම් තාම ආවේ නෑනේ. දැන් නම් එන්න වෙලා. මාත් එක්ක ඉඳලා තමයි ආවේ. මැඩම් කතා කළේ මොකක් කරේ පණිවිඩයකටද? නෑ කමක් නෑ. හිරුන්දු ආවම මට කතා කරන්න කියන්නකෝ. පොඩ්ඩක් ඉන්න මැඩම්. මැඩම් ඔන්න දැන් තමයි ආවේ. මැඩම්ගේ පුතාගේ වාහනින් ඇවිල්ලා බැස්සේ. අපේ පුතාගේ වාහනින් ආවා කිව්වේ? ඔව්. මේ දුව බස්ලා ඔන්න දැන් ගියා. මැඩම් පොඩ්ඩක් ඉන්න. දැන් තමයි දුව ගෙට කොට උනේ. හිරුන්දි. මැඩම් කතා කරනවා. මැඩම් හිරුන්දි කාත් එක්කද ගෙදර ආවේ? ඇයි හිරුන්දිට කතා කරන්න බැරිද? ඔයා මොකද්ද මේ කළේ? ඔයාට හොඳට රඟපාන්න පුළුවන් නේ? මට පොරොන්දුනා නේද ඔයා කවදාවත් රංජීවගේ වාහනේට නගින්නේ නැහැ කියලා? ඔයා අද මේ පොරොන්දුව කඩ කරානේ? අදම වෙච්ච පොරොන්දුව අදම කඩ කළා. මැඩම් මං කියන්නේ පොඩ්ඩක් අහන්නකෝ. මට ඔයත් එක්ක කිසිම කතාවක් නැහැ. මං ඕඩර් කරපු ඇඳුම් ටික මට එවන්න. එච්චරයි. අදින් පස්සේ ඔයත් එක්ක මගේ කිසිම ගනුදෙනුවක් නැහැ. හිරුන්දි ඇයි මේ? ඔයා දැන් මැඩම්ට විස්තර කියන්න. මම දැන් කතා කරන්න වෙච්ච දේ දන්නේ නැතුවනේ. මේක පොඩි වැඩක් නේ. අපි වැඩේ කරමු. මට සල්ලි. ආද